නව අධ්‍යාපන ප්‍රතිසංස්කෘතික ක්‍රියාවලිය තුළ මේ පසුබිමේ සිටින්නේ කවුද? ඇත්තටම පසුබිමේ සිටින්නේ මේ අපි හිතනවා නම් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය මේ ප්‍රතිසංස්කරණය කරන්නේ අපේ ආචාර්ය මහාචාර්යවරු කියලා හිතනවා නම් ඒක ඇත්තටම බොරුවක්. හරි? මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගේන්නේ 2018 සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාගේ කාලේ තමයි මේ ගේන්නේ. මේ ගේන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඇයි ගේන්නේ? ගේන්න එක හේතුවක් තියෙනවා. ඒ කට්ටියට අවශ්‍යයි 2030 වෙනකොට ලංකාවේ පාසල් සිසුන් තුළ LGBTQ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන එක. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වෙන්නේ 1963 දී මේ ලෝක ජනගහනය බිලියන 3ක් දක්වා වර්ධනය වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරනවා 2000 තව අවුරුදු 100ක් යනකොට ඒ කියන්නේ 2050 වෙනකොට ලෝකේ ජනගහනය බිලියන 12 දක්වා වර්ධනය වෙයි කියලා. ඊට පස්සේ වර්ධනය වෙයි කියන පුරෝකථනය කරාට පස්සේ නවත්තන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මේක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඔය යුරෝපා සංගමයට අයිති රටවල්. මේ රටවල් වල තීරණයක් ගන්නවා මේක එහෙනම් පෙරදිග රාජ්‍යයන් වල මේ වැඩි වෙන ජනගහනය වර්ධනය වෙන එක නවත්තන්න අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න ඕනේ කියලා. ලෝක ජනගහන අඩු කිරීමට ගත් උපාය මාර්ගය සැලැස්ම තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඔය යුනිසෙෆ් එක එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවිධාන ජාලයම ඔවුන් උපාය මාර්ග දෙකක් සැලසුම් කරනවා. පළවෙනි එක තමයි පෞල් සැලසුම් කිරීම. දෙක LGBTQ ක්‍රියා ගෝලීයව ප්‍රවර්ධනය කරන එක. මේ පෞල් සැලසුම් කිරීම ඇතුලේ කියන්නේ ලංකාවේ ඉස්සර 1970 වෙනකොට සාමාන්‍යයෙන් සිංහල දෙමළ මුස්ලිම් එක පවුලක දරුවෝ 9ක් 10ක් අතර ප්‍රමාණයක් හිටියා. සමහර පවුල්වල 12 15 17 ඒ වගේ ලොකු පවුල් දරුවෝ හිටියා. ලංකාවේ ජනගහනය පාලනය කිරීමට උපාය මාර්ග ලෙස අපිට යෝජනා කරේ පුංචි පවුල් රත්තරන් කියන සංකල්පය. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව පුරාම ග්‍රාම සේවා වසම් 1422 පුරාම විශාල බිලියන් ගාණක් සල්ලි වියදම් කරලා මේ පෞල් සැලසුම් කිරීමට අවශ්‍ය මේ මව්වරු සීසර් කරන සැත්කම් වලට භාජනයට බල කරන එක, කාන්තාවන් සහ පිරිමි වන්දනා කරන සැත්කම් සිදු කිරීම, උපත් පාලන වර්ග හඳුන්වා දීම, කොණ්ඩම් ප්‍රවර්ධනය කිරීම වගේ ක්‍රියා හරහා ළමයි පාලනය කරන්න හදන්න අවශ්‍ය සැලසුම් නිර්මාණය කරනවා. පුංචි පවුල් රත්තරන් සංකල්පය 1980ට එනකොට කොච්චර සිංහල සමාජයට මේක එෆෙක්ට් වුණාද කියන එක අපිට මේ වගුවෙන් බලා ගන්න පුළුවන්. මේ පුංචි පවුල් රත්තරන් සංකල්පයේ අමිහිරි ප්‍රතිඵලය 1970 වෙනකොට තිබ්බ ප්‍රමාණය 1980 වෙනකොට සිංහල පවුල් වල ළමයි 5-4 දක්වා 50%කින් අඩු වෙනවා. හැබැයි මුස්ලිම් සමාජයේ ඇවරේජ් එකක් විදිහට 8-7 ප්‍රමාණයට එනවා. එතකොට ඒක 1990ට වෙනකොට 4:3 අනුපාතයට එනවා. 2000 වෙනකොට 3:2 අනුපාතයට ඇවිල්ලා 2025 වෙනකොට 2 අනුපාතයට එනවා. හැබැයි මුස්ලිම් සමාජයේ ජනගහන වර්ධන වේගය 6.5 දක්වා සිංහල සමාජයට වඩා 3 ගුණයක වර්ධන වේගයක් පෙන්눔 කරන තත්ත්වයක තියෙනවා. අපි හාමුදුරනේ ඇත්තම කියනවා නම් දැන් අපි මේ සංඝ සමුළුව සඳහා මේ පිරිවෙන් අපි ඉස්සර පිරිවෙන් වලට ගිහුවාම එක පිරිවෙන් සාමාන්‍ය පිරිවෙනක හාමුදුරුවෝ 150 300 අතර ප්‍රමාණයක් හිටියා. දැන් යනකොට පිරිවෙන් වල ප්‍රමාණය පිරිවෙන් වල ඇත්තටම 50 60 අතර ප්‍රමාණයක්වත් නැහැ. මේ ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ ජනගහනය පාලනය කිරීම නිසා මේ අපේ පන්සලට මහාන කරන් දරුවෝ නැහැ ඇත්තටම. ඒ කාරණේ නිසා තමයි අපිට අපේ ශාසනයට අවශ්‍ය දරුවෝ මහාන වෙන්නේ නැත්තේ. මං හිතනවා ඉස්සරහට යනකොට තව අවුරුදු 5-10ක් යනකොට අපේ විශාල පන්සල් දහස් ගාණක් ප්‍රමාණයක් වහන්න වෙයි. වාර්ෂික උපත් ප්‍රමාණය අපි ක්‍රමිකව කොහොමද අඩු වුනේ කියන කාරණා 2005 දී ලංකාවේ වාර්ෂික උපත් ප්‍රමාණය 3,70,000ක් තිබුණා. මේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු 20කින් එක බලනකොට වාර්ෂික උපත් ප්‍රමාණය 2020 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ක් ඇතුළත ලංකාවේ සිංහල සමාජයේ උපත් ප්‍රමාණය 1,50,000කින් අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීම ඇතුලේ මේ chart එකෙන් පෙන්නන්නේ ලංකාවේ සිංහල සමාජයේ උපත් වර්ධන අනුපාතය. ඒක ඍණ 1.4ක් දක්වා දැන් අඩු වෙලා තියෙනවා. මුස්ලිම් සමාජයේ ධන 0.8ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට 2024 වර්ෂයේ සාපේක්ෂව අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ඇත්තටම සිංහල සමාජයට වඩා අන්‍ය ජාතීන් 51ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අනාගතය මෙන්න මෙතනින් තමයි මේ 2025 වසරෙන් පස්සේ තමයි අපි ටර්න් එක පටන් ගන්නෙ. ඒ කියන්නේ අපි මෙතනින් පල්ලෙහාට යන්නේ. ඒ කියන්නේ දෛනිකව අපි මේ ලක්ෂ්‍ය අපේ තියෙන සාමාන්‍ය බැලුවොත් උපත් ප්‍රමාණයේ ලක්ෂයක් තමයි තියෙන්නේ.
දැන් තියෙන්නේ පල්ලෙහාට ගමන් කරන අධීරක් දැන් අපි පටන් අරගන්න. මෙතන ඉඳන් මුස්ලිම් සමාජය දැන් මේක තියෙන්නේ ක්‍රමිකව ඉස්සරහට ගන්න එකක් තියෙන්නේ. ඉදිරි වසර තුල මුස්ලිම් දරුවන් 3 ගුණයෙන් වර්ධනය වීමට උපකල්පිත ප්‍රමාණය ගත්තාම මේ වර්ෂයේ ඒ කට්ටිය ජනගහන වර්ධනය මේකේ අනුපාතය සසඳලා බලපුවාම මේ වර්ෂයේ ලක්ෂයක් වෙනවා. ලබන අවුරුද්ද 1,20,000ක් වෙනවා. 2026 නෝට ඒ කට්ටිය 1,45,000ක් වාර්ෂික උපත් වෙනවා. ඒ වගේම ඉදිරි අවුරුදු 20 තුල අපේ රටේ මුස්ලිම් දරුවෝ මිලියන 11ක් වෙනවා. මේ තියෙන්නේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 1981 2001 2012 මේක බලපුවාම 174ක් දක්වා සාමාන්‍ය අගයක ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අපේ තියෙන වැඩිහිටි ජනගහනය 150කට වඩා වැඩි. ඒ කියන්නේ 150 අවුරුදු 50ට වඩා වැඩි ප්‍රමාණය 150කට වඩා වැඩි. ඉදිරි වසර 20 තුළ ශ්‍රී ලංකාවේ අඩු වෙන ජනගහනය බලපුවාම ශ්‍රී ලංකාවේ ජනගහනය ආයු අපේක්ෂාව අවුරුදු 78යි. 2025 වර්ෂයේ සිට දෛනිකව මේ ආයු අපේක්ෂාව 3,70,000ක් තියෙන ප්‍රමාණය 78 සීමාවට පැමිණෙනවා. 3,70,000 ගානේ වාර්ෂිකව අවුරුදු 20ක් ජනගහනයෙන් සිංහල සමාජය ඉවත් වුණාම මිලියන 8ක් අපේ ජනගහනයෙන් ඉවත් වෙනවා. මේ වෙනකොට ලංකාවේ සිංහල ජනගහනය මිලියන 16ක් ඉන්නවා. මේ මිලියන 16න් මිලියන 8ක් අපේ ජනගහනයෙන් 2045 වෙනකොට ඉවත් වෙනවා. මුස්ලිම් ජනගහනය දැනට මිලියන 2.5ක් ඉන්නවා. 2045 වෙනකොට ඔවුන්ට මිලියන 11ක් එකතු වෙනවා. ඒ අනුව 2045 වෙනකොට ඔවුන්ගේ ජනගහනය මිලියන 13ක් වෙනවා. ඒ අනුව මුස්ලිම් තමයි මහජාතිය වෙන්නේ මිලියන 13ක් වෙලා. 2045 වෙනකොට අපිට ඇත්තටම මේ අපේ ජීවිත කාලය තුලම අපිට දකින්න වෙන්නේ අපි සුළු ජාතියක් වෙලා අපි අසරණ ජාතියක් වෙන එක. මම හිතනවා මේක මේ අපේ දේශපාලන අධිකාරිය කිසිම විටක මේ පිළිබඳ කිසි අවධානයක් තිබ්බේ නැහැ. මේ අපේ කට්ටිය ඇත්තටම අවධානය යොමු කරන් හිටියේ මොකක්ද අපේ දේශපාලන ක්‍රියාමාර්ගය කියලා. අපි දේශපාලනය ගත්තාම අපිට තියෙන්නේ සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, ජාතිවාදී මේවා කාට මගේ ගම ත්‍රිකුණාමලේ. මම දන්නවා ත්‍රිකුණාමලට වෙලා තියෙන දේ මොකක්ද කියලා. අද ත්‍රිකුණාමලේ කියන්නේ 145කට වඩා මුස්ලිම් ප්‍රතිශතයක් ඉන්නේ. එතකොට මේ යනකොට 2045 වෙනකොට මේ තැනට එනකොට එතනින් එහා අපිට මොනව වෙයිද කියනවත් අදහසක් අපිට නැහැ. එතකොට දැන් මේ පුංචි පවුල රත්තරන් කියලා සංකල්පය හදලා UN එක, UNICEF එක, ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගෙනාවු ව්‍යාපෘතිය අද කොච්චර සාර්ථක වෙලාද තියෙනවා කියනවා නම් දෙමළ සහ සිංහල සමාජයේ දරුවෝන් අඩුවීමේ ප්‍රතිශතයෙන් අද ඒක සාර්ථක වෙලා තියෙන ආකාරය පැහැදිලි වෙනවා. ඒ කට්ටිය ගෙනාවු ව්‍යාපෘතිය ඒ කට්ටිය 100ට ලක්ෂයකින් සාර්ථක වෙනවා. මේ ජාත්‍යන්තර සංවිධාන අද ඇත්තටම වැඩ කරන්නේ මේ අපිව වඳ කරන්නේ. හැබැයි මේ කිසිම විටක මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දෙමළ සහ සිංහල සමාජයට මේ ප්‍රශ්නේ ගෙනාවත් එක ජාතියකට විතරක් මේ ප්‍රශ්නේ ගෙනිච්චේ නැහැ. මේ මුස්ලිම් ජාතියට. මොකද ඒ කට්ටිය ආරක්ෂිත වුණා මේ හැම වෙලේම. එතකොට දැන් මෙතන තමයි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව මේ ඉන්නේ මේ කට්ටිය මේ ටීචර්ස්ලා ට්‍රේනින් ගන්න හදපු මේ තියෙන ගයිඩ්ලයින් එක. මේකේ තියෙනවා ඔබ්ජෙක්ටිව්ස් 7ක්. මේ ඔබ්ජෙක්ටිව්ස් මේ තියෙන්නේ කොහොමද මේ අපේ අධ්‍යාපනයේට සජාතික සංවිධාන ජාලය කොහොමද වැඩ කරන්නේ කියන කාරණාව. ඒක එතන ප්‍රොමෝට් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියන එක. මේ කාරණාව තුළ තමයි එක්සත් ජාතික සංවිධානය වැඩ කරන්නේ. අර ඉන්සුව ඉක්විටි ඇන් ඉන්ක්ලූසිවිටි කියන එක තමයි LGBTQ කියන කාරණාවට අදාළ වෙන්නේ. මේ අපේ හරිනි මැතිනිය මේ ගේන්න හදන අධ්‍යාපනයේ මෙතුණිගේ අදහස. එක දෙයක් මට කියන්න අමාරුයි නැවත වතාවක්. මොකෝ ඒගොල්ලෝ මගේ පවුල, ඒගොල්ලෝ මගේ යාළුවෝ. ඉතින් ඒ නිසා අපිට විවිධ අත්දැකීම් තියෙනවා. හොඳ ඒවා තියෙනවා, නරක දේවල් තියෙනවා. කියන්නේ වෙනස් වෙන්න පුළුවන් සමාජයක් නේද? ඉතින් ඒ නිසා මේ වගේ දේවලුත් අපේ සමාජය තුල කතා කරන්න ඕනේ. අපි නම් හිතනවා මේවා පාසල් අධ්‍යාපනයේ කොටසක් වෙන්නත් ඕනේ කියලා. දැන් මෙතුමියගේ අරමුණ තමයි මේ අගමැති වෙන්න කලින්ම එතුමිය කියනවා මේ පාසල් අධ්‍යාපනයේ කොටසක් වෙන්න ඕනේ කියලා එතුමිය යෝජනා කරනවා. හරි. එතකොට දැන් අපිට පැහැදිලි මේ ලංකාවේ ප්‍රතිපත්ති හදන්නේ මේ අපි ඡන්දේ දීලා යවන මේ මැති හැමතුරු නෙමෙයි කියන එක. මොකද ඒ කට්ටිය ප්‍රතිපත්ති හදන්නේ ඇත්තටම දැන් මේ ලංකාවේ ප්‍රතිපත්ති හදන තැනකට අවිලා ඉන්නේ මේ UN එකට අදාළ ආයතන. එතනින් තමයි ප්‍රතිපත්ති තීරණය කරලා කියන්නේ. මොකද මේ කියන කාරණේ කිව්වට පස්සේ විමල් රත්නායක කියනවා මේ ළමයි සෙක්ස් කරාම මොකද වෙන්නේ? එහෙනම් රුපියල් 5000කුත් අතට දෙන්න ඕනි කියලා ළමයිට. මේ තියෙන්නේ
මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයන් සහ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් වෙලා දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ සෙක්ස් කියන වචනේ. ඒක නියෝජනය වුණේ පිරිමි සහ ගෑනු කියන වචනේ තමයි සෙක්ස් කියන වචනේ නිරූපණය වෙන්නේ. මේ කටියට අවශ්‍ය වෙනවා මේ වචනේ අයින් කරන්න. අයින් කරලා සෙක්ෂුවලිටි කියන වචනය ගේන්න ඕනේ. එතකොට මේකට මුල්‍යානුග්‍රහය දක්වන්නේ මේ UNFP කියන ආයතනය. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල. මෙතනට ඇවිල්ලා මේ කට්ටිය කියනවා මේ සෙක්ෂුවලිටි වචනය මේක දාන්න ඕනේ මේක අයින් කරලා මේ ඒක එතකොට දාලා මේ කට්ටිය ගේන්න හදන්නේ CSE comprehensive sex education කියන එක. එතකොට ඒකට අයිති වෙන්නේ ලිංගික වර්ග 82ක් තියෙන තාමත් ඉවරයක් නැති LGBTQ ව්‍යාපෘතිය. එතකොට ඒකට අවශ්‍ය මේ ලියුම තමයි මේ ඉදිරිපත් කරන්නේ කරිකියුලම් එක හදන්න මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. එතකොට මේක සම්බන්ධීකරණය කරන්නේ UNFP ආයතනය. මේ තියෙන ශ්‍රී ලංකාවේ National Early Childhood Education Curriculum Framework එක හදන. ඒකේ පාර්ශවකරුවෙක් තමයි මේ රාජ්‍යයේ පාර්ශවකරුවෙක් වෙනවා UNICEF එක. එතකොට UNICEF එක යෝජනා කරනවා මේ රාජ්‍ය නෝන සංවිධානත් මේක ඇතුළට එන්න ඕනේ කියලා. ඉතින් අර රවුන්ඩ් කරලා තියෙන රාජ්‍ය නෝන සංවිධානය. එතකොට ඇත්තටම මේ අපේ ප්‍රතිපත්ති හදන්නේ මේ රජයේ නිලධාරීන් ඔක්කොත් දැන් ආචාර්ය මහාචාර්යවරු කියලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කෘත කරන ක්‍රියාවලියේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරි හැබැයි නමුත් තියෙනවා. හැබැයි කිසිම විටක ඒ කට්ටියගේ යෝජනා නෙමෙයි මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය යෝජනා. දැන් මේ කියන sex comprehensive sex education එක ඇතුලේ සංකල්ප 8ක් හදලා තියෙනවා. ඒ සංකල්ප 8 තුලින් තමයි මේ LGBTQ ගේන්නේ. මේ ඒ වයස් කාණ්ඩ 4ක් ඇතුලේ තමයි මේ සංකල්ප 8 හඳුන්වලා දෙන්නේ. 5 8 9 12 12 15 15 18 කියන වයස් කාණ්ඩ 4න් තමයි මේක හඳුන්වලා දීලා අරන් යන්නේ. පළවෙනි වසරට දැන් මේ කට්ටියගේ යෝජනා කරන එක වසරකට සහ 6 වසරට තමයි දැන් මේ අවුරුද්දේ යෝජනා කරන්නේ. මේ එතකොට ඒකත් මාස 3කට තමයි කරිකියුලම් එක හදලා තියෙනවා කියන්නේ. මේ එතකොට ඒකට තමයි මේ ප්‍රේමාන්විත සම්බන්ධතා කියන කෙනෙක් පොඩි එක වසරේ අවුරුදු 5ක දරුවට උගන්වන්න ඒ කට්ටිය සැලසුම් කරනවා මේ ප්‍රේමාන්විත සම්බන්ධතා කියන කාරණාව. ඊට පස්සේ දෙවෙනි සංකල්පයෙන් එනවා මේ සාර ධර්මත් එක්ක කවදාවත් ලිංගිකත්වයක් ගිහිලා නැහැනේ. එතකොට සාරමසාර සහ ලිංගිකත්වය කියන කාරණය. එතකොට මානව හිමිකම් සහ ලිංගිකත්වය කියන කාරණය. සංස්කෘතික සමාජය සහ දැන් අපි දන්නේ සංස්කෘතික සමාජ ආගමික කියන තමයි අපි දන්නේ. හැබැයි සංස්කෘතික සමාජ ලිංගිකත්වය කියන කාරණේ එනවා දෙවෙනි සංකල්පේ. එතකොට මේ තියෙන්නේ තුන්වෙනි එකේ සමාජය මගින් ගොඩනගන ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිමාන ගැන කතා කරනවා. ඊට පස්සේ මේ තියෙන පක්ෂග්‍රාහී බව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඔය ලිංගික චර්යා පිළිබඳ ප්‍රතිමාන සමවයස් මේ දැන් සමවයස් කණ්ඩායම වල කවුරු හරි හිටියොත් මේ කට්ටිය සමවයස් කණ්ඩායමට බලපෑම් කරන එක ලිංගිකත්වය මේ කියන කාරණා ඔක්කොම මේ කියන අටම තියෙන LGBTQ අදාළ කාරණා. ඒ කියන්නේ දැන් 2026 පළවෙනි අවුරුද්දට එන ළමයා 2033 එළියට යනකොට මේ එන්නේ අපිට දැන් හොඳට කෙලවෙන එක හොඳටම කෙලවිලා ඉවරයි පෞල් සෞඛ්‍ය කරපු එකේ. දැන් ඉන්න දරුවත් ළමයි හදන්න බැරි. හරිද? එක්කෝ ලෙස්බියන් තත්යකට දාලා, ගේ තත්යකට දාලා, නැත්නම් අර ලිංගික වර්ග 82කට අදාළ පුද්ගලෙක් කළා තමයි මේ එළියට ගන්න හදන්නේ. ඒ කියන්නේ කවදාවත් මෙතනින් පස්සේ මේ දරුවෝ නිර්මාණය වෙන්නේ නැහැ. දරුවෝ මේක එක තැනම දිය වෙන එක තමයි අපේ සමාජෙ වෙන්නේ. මේක තමයි ඉතිරි කාරණා. දැන් ලෝක ජනගහන අරමුදල UNFP එක ට්‍රම්ප් මේක අවබෝධ ගත්ත ඇමරිකාව තමයි මේ උගුල අපිට ඇටෙව්වේ. හැබැයි ට්‍රම්ප් ඇවිල්ලා ඒ කට්ටිය තේරුම් ගත්තා ඒ කට්ටියට මේක පාරවල්ලක් වුණා කියලා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ සියලු ආයතන වල ඒ කට්ටිය සල්ලි දෙන එක නැවැත්තුවා. UNICEF එකට, මේ UNFP එකට, ලෝක සෞඛ්‍ය සංවිධානයට වගේ සියලුම දේවල් නැවැත්තුවා. නැවැත්තුවාට පස්සේ දැන් මේව ටික රන් කරන්නේ කවුද? දැන් මේ වලට සල්ලි දෙන්නේ ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධාන වලට සල්ලි දෙන ප්‍රධාන මිනිස්සුම කටාර්, කුවේට්, සෞදිය වැනි මේව තමයි සල්ලි දෙන්නේ. එතකොට දැන් ලංකාවේ අපිට ජනගහනය පාලනය කරන්න හදනකොට ගාසවල දරුවෝ වර්ධනය කරන්න UNFP එක උදව් කරනවා. එතකොට මේ ඩබල් වැඩ කරන්නේ. අපිට අඩු කරනවා, ඒ කට්ටියට වැඩි කරනවා. ඇත්තටම දැන් අපිට හිතෙනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ක්‍රියාත්මක වෙන ඉස්ලාම්වාදී න්‍යාය පත්‍රයක්ද කියලා. මොකද ඒක දැන් මෙතන මේ ඔක්කොම ටික ගේන්නේ මේ LGBTQ වනම් ඔක්කොම ටික ගේනලා අපිට බලපානවා. හැබැයි මුස්ලිම් සමාජයට බලපාන්නේ නැහැ. මම හිතනවා මේ යන විදියට ගියොත් එහෙම අපිට 2045ට කලින් අපිට මේ ප්‍රශ්න මුහුණ දෙන්න වෙනවා කියන එක. අවසරයි මේක මේ වීඩියෝ එකෙන් පෙනේ 1970 එදා කලාකාරයෝ ඇත්තටම ಜಾති හිතයිසී. එදා කලාකාරයෝ මේකට විරුද්ධව වැඩ කරා. නමුත් දැන් කලාකාරයෝ කියන්නේ මේව සම්පූර්ණම ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්නේ.
අපිට අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලා ජාතික ඉතිහාසයේ ඉඳන්ම මම හිතන අනුරාධපුර රාජධානියේ අපේ ශාසනයේ තර්ජනයට ලක් වෙච්ච එකම තැන තමයි බැමිණිටියා සාය. අවුරුදු 14ක් මේ එතකොට මුඛ පරම්පරාවගතව තමයි අපි බුද්ධහම තිබ්බේ. අපි ස්වාමින් වහන්සේලා ඉතා විශාල කැපකිරීමක් කළා වන වැදිලා බුදුසසුන ආරක්ෂා කරගෙන ශාසනය ආරක්ෂා කරගත්තා. එදා තිබ්බ අභියෝගයක්ම තමයි දැන් අපිට තියෙන්නේ. ඔබ වහන්සේලා මේ අභියෝගය මම හිතන්නේ තේරුම් අරගෙන මේ සමාජයේ මේ සිංහල ජාතිය සහ ආගම කියන්නේ ජාතිකත්වයේ මත ගහට පොත්තට ගහට වගේ සම්බන්ධ වෙලා තියෙන එක. සිංහල ජාතිය වන්ද වෙලා ගියොත් බුදුසසුන නැති වෙනවා. බුදුසසුන නැති වෙලා ගියොත් සිංහල ජාතිය නැති වෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා මේක නායකත්වය ගන්න. ඒ ගන්න නායකත්වය ඇතුලේ අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. අපිට වසර 20ක් තියෙනවා මොන වුණත්. ඒ වසර 20 තුල අපිට මේක අනිත් පැත්තට හරවන්න පුළුවන්. අවසරයි. ඇයි? අපි ආයේ මේ පෞල් සංවිධානයේ අපේ පවුල් වල ඔක්කොම සංවිධානය වෙලයි තින්නේ නෝන. ඉන්න එකක් නෙමෙයි. මේ පවුල් වල තියෙන බර අඩු කරන්න. එන්න වාඩි වෙන්න. මේ බර අඩු කරන්නේ කියලා බලලා. නෑ. තමන්ගේ ආදායමට වඩා පවුල වැඩි නම් ඒකෙන් ආරක්ෂා වෙන වැඩ පිළිවෙල. බෝවීම අඩු කරන්න. අන්න හරි. දරුවෝ ඉන්න එකත් මේ වාසනාවක් නේද නෝන? ඒක නෙමෙයි අපි කියන්නේ. මොකක් කිව්වා? දරුවෝ බිහි කළ වැඩක් නැහැනේ. දරුවෝ හදන්න ආදායමක් නැත්නම් අපේ දරුවෝ ගැන නෝන්ලට ওই තරම් කැක්කුමක් තියෙනවනම් ආධාරයක් කරන එකනේ තියෙන්නේ. ඔහෙලට අපි කියන එක තේරෙන්නේ. මොකද අපටනේ තේරෙන්නේ. දරු 8 දෙනෙක් වදාපු අම්ම කෙනෙක් මම නේද? මන් නොදන්නව අය. too much no? yes ma'am. yes. කේන්දරය ඇටියට තව දෙන්නෙකුට පුළුවන්. එතකොට කේන්දරෙත් බරු කරන්නද හදන්නේ? අයියෝ. දරුවෝ හදන්න නිදහස නැති වෙන්නේ නේ යන්නේ. එච්චරයි දුප්පත් අපිට තියෙන විනෝද. අපි මේක කරන්නේ රටේ යහපතට. රටේ යහපත. කටින් ඇති වැඩේ මොකද්ද දරුවෝ නැත්තම්. මාත් වෙලාට රට ගැන කැක්කුමක් නැහැ. නිකන් මේ බොරු කරන්න එපා. එහෙම කියන්න එපා. අපිටත් රට ගැන කැක්කුමක් තියෙනවා. මොකක් කිව්වා? නෑ මේ කැක්කුමක් තියෙනවයි කිව්වා. නොවන්නම් විශාල කැක්කුමක් තියෙන බව පේන. යදපිනා මට ඕනේ තේකක් දාපන්. මේක ජාතික සේවයක්. මහත්තිලා ජනගහනය අඩු කරන්න බොයිම නතර කරන්න යන්න. ලක්ෂ ගණන් මේ රට හොරින් රිංග ගන්නවා ඒව නතර කරන්න කවුරුත් නැහැ. කෝටි ගණන් සල්ලි මේ රටෙන් පන්නනවා ඒව නතර කරන්නත් කවුරුත් නැහැ. අපිට හම්බෙන දරුවෝ නතර කරන එක තමයි විශාලම සේවය නේද? අපි මේ ගමේ ලොකු ගෙවල් වලට ගියා. මේ වගේ කවුරුත් කතා කරේ නෑ. ලොකු ගෙවල් වල ඉන්න අයට දරුවෝ කරදරයක් වුණාට දුප්පත් අපිට කරදරයක් නෙමෙයි. මාත්‍ය සිංහලෙද්ද? ඔව්. ලෝකේ හැමතැනම මේ වගේ සිංහලයෝ ඉන්නවද? නැහැ. සිංහල කතා කරන එකම රටත් ලංකාව නේද? ඔව්. ඉතින් මල හත්ති ලව්වේ ඉන්නේ උන් ටිකක් නැති කරන එක හෙන ගහන අපරාධයක් නේද? අපි ආවේ ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න. ආර්ථික ප්‍රශ්නෙට වඩා ලොකුයි නෝන ජාතික ප්‍රශ්නේ. ජාතිය නැති කරලා විසඳන ආර්ථික ප්‍රශ්නේ මොකද්ද? ඔහෙලා වගේ මෝඩයට මේ වයි වෙන්න කම තේරෙන්නේ ඇත්ත කතා කරන මිනිහා මෝඩයා. ඒ මිනිහට රටේ තැනක්